ආයුබෝවන් සුබ දවසක් වේවා ලංකාවාසී සියලු දෙනාට ගොවිබිමට පණ දෙමු YouTube channel ඔස්සේ මම ඔබ හමුවන්නට ආවේ අපේ රටේ වී ගොවිතැන මේ විට ඉතාමත්ම පහළ මට්ටමක තමයි පවතින්නේ. ඒ කියන්නේ අස්වැන්න අතින් ගොවිබිම් ප්‍රමාණය වැඩ කරන ප්‍රමාණය ඒ ආකාරයෙන් සිද්ධ වුණත් අපිට එයින් ලබා ගන්න පුළුවන් අස්වැන්න ඉතාමත්ම අඩු තත්ත්වයක තමයි පවතින්නේ. ඉතින් මෙම ගොවිතැනේ හෙක්ටයාරකින් මේ වෙන විට ලබා ගන්නේ අපි කිලෝ 3000ක් 3500ක් වැනි අස්වැන්නු ප්‍රමාණයක්. ඉතින් මෙම අස්වැන්න කිලෝ 7500ක් 10000ක් අතර ගන්න ක්‍රමවේදයක් පිළිබඳ ඔබට කියලා දෙන්නට තමයි මම මේ channel එක ආරම්භ කරනු ලැබුවේ. ඉතින් මෙම ගොවිතැන මේ ආකාරයට කරන්නට අපි පුංචි කණ්ඩායමක් එකතු වෙලා ඒ කණ්ඩායම මේ ඉස්සලා හදා බැලීම් කටයුතු සිද්ධ කරා. ඉතින් ඒ තුල අපිට හැකියාව ලැබුණා ගොවිතැනට දරන වියදම අඩු කරලා වැඩි අස්වැන්නක් ලබා ගන්නට. ඒ කියන්නේ අපි රසායනික පොහොර භාවිතය තුල ලබා ගන්න අස්වැන්න කිලෝ 3500ක් නම් කාබනික පොහොර භාවිතය තුල ලබා ගන්න ඒ අස්වැන්න කිලෝ 7500ක් 10000ක් අතර මට්ටමකට අපිට යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි මෙම කටයුත්ත ආරම්භ කිරීමට මට සහයෝගය ලබා දුන්නා අවවාද උපදෙස් සියල්ලක්ම ලබා දුන්නා සීකලාපය දෙහිඅත්ත කණ්ඩිය නේවාසික ව්‍යාපාර කළමනාකාරය තුලින් පාලනය වන මහවනාල කොට්ටාසේ කොට්ටාස කාර්යාලයේ ආයතන සංවර්ධන නිලධාරිතුමා තමයි මේ පිළිබඳ දැනුවත් කිරීම කටයුතු සියලු උපදෙස් අපිට ලබා දුන්නේ. ඒ වගේම තමයි සිහිපත් කරන්නට අවශ්‍යයි කෘෂිකර්මාංශයේ කෘෂිකර්ම නිලධාරිතුමන් ඒ වගේම ශ්‍රේෂ්ඨ සහකාර තුමියන් ඒක කළමනාකාර වරුන් වරියන් ඒ වගේම කොට්ටාස කළමනාකාරතුමා ප්‍රමුඛ අපේ මේ කොට්ටාස කාර්යාලයේ සේවය කරන සියලුම නිලධාරි මහත්තුරුන් මේ පිළිබඳව අපි පිළිබඳ නිරන්තරයෙන්ම සොයා බලමින් අවවාද උපදෙස් දෙමින් ඒ වගේම අපිත් එක්ක නිරන්තරයෙන්ම සහසම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම කියන්නට කැමති මේ කාබනික පොහොර තුල වගා කිරීමට ගොවියන් මහත් කම්මැලිකමක් දක්වනවා. ඉතින් ඒ අතරින් මම D10 මිනිමුතු ගොවි සංවිධානයේ සභාපතිවරයා හැටියට මාත් සමග එකතු වුණා මගේ ආදරණීය ගොවීන් 7 දෙනෙක්. මේ 7 දෙනා සහ මම සහ ආයතන සංවර්ධන නිලධාරීතුමා ශ්‍රේෂ්ඨ සහකාරතුමා ප්‍රමුඛ කණ්ඩායමක් තමයි මේ ගොවිතැන පිළිබඳ අත්හදා බැලීම් කටයුතු කළේ. ඇත්තටම ඒ සාර්ථකයි. ඒ සාර්ථකත්වයේ හේතු කොටගෙන තමයි අපි මේ වෙන විට අපේ කොට්ටාසිය තුල මෙම ආකාරයට වගා කරන කාබනික ආකාරයට වගා කරන ගොවි මහත්තුරු 250කට අධික ප්‍රමාණයක් මේ තුලට යොමු කර ගන්නට අපිට හැකියාව ලැබුණා. ඒ කෙසේ වෙතත් මා ඔබට දැන් පෙන්වන්නට යන්නේ මේ කාබනික පොහොර භාවිතය තුලින් හදාගත් ගොවිතැනක් සහ රසායනික පොහොර භාවිතය තුල සදාගත් ගොවිතැනක්. මේ ගොවිතැන් දෙකම එකම දවසේ තමයි පිහිටුවනු ලැබුවේ. ඉතින් ඒ රසායනික පොහොර භාවිතය තුලින් කළ ගොවිතැනත් මෙම කාබනික පොහොර තුල කරපු ගොවිතැනත් එකම දිනේ ශ්‍රේෂ්ඨයේ පිහිටුවනු ලැබුවා. රසායනික පොහොර භාවිතා කළ ඒ ගොවි මහත්තයා මේ වන විට මඩ පොහොර යූරියා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය මේ කියන සියල්ලක්ම යොදලා තමයි ඒ ගොවිතැන කරලා තියෙන්නේ. මේ ගොවිතැනට අපි කුකුල් පොහොර සහ කොලාතු පමණයි යොදනු ලැබුවේ. ඉතින් ඔබ මේ ඇසින් දැක ඒ ගොවිතැන් දෙකේ වෙනස වටහා ගන්න. මෙතනදීම ඔබලට ඒ පිළිබඳ ලොකු අත්දැකීමක් ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මෙය අපේ අරමුණ වන්නේ අපේ රටේ සහල් හිගයට වැඩි සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්නට දායකත්වයේ වෙමින් ගොවි මහත්තුරුන්ගේ ආර්ථිකයේ පහළ මට්ටමක පවතින ආර්ථිකය වැඩි මට්ටමකට ගෙනීම සහ අපේ රටෙන් පිටරටට ගලාගෙන යන ඒ රසායනික පොහොර සඳහා ගලාගෙන යන ඒ ඩොලර් ප්‍රමාණය රටට ඉදිරි කළා
ඒ වගේම සහල් ගෙන්වන්නට රටින් අපේ රටින් වෙන රටවලට යොදවන ඩොලර් ප්‍රමාණය ඉතුරු කරලා රටේ සංවර්ධනයට උරදීම තමයි මෙහි ප්‍රධාන අරමුණ වන්නේ. ඉතින් ඒ නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා මෙම YouTube නාලිකාව ලක්වාසී සියලු දෙනාම නරඹලා මෙම පණිවිඩය සියලුම ගොවි මහතුන් අතරේ බෙදා ගන්න. එහෙමනම් මගේ මේ YouTube නාලිකාවට බෙල් ලයිකන් එක ක්ලික් කරලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න කියන කාරුණික ඉල්ලීමත් ඔබ සියලු දෙනාට කරනවා. ඒ වගේම තමයි මගේ මේ ආරාධනය අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ වැඩි අවධානය මේ පිළිබඳ යොමු කළා මේ පිළිබඳ සොයා බලා අපේ රටේ මේ නිෂ්පාදන වී එහෙම නැත්නම් සහල් නිෂ්පාදනය වැඩි කරගන්නට ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කියන ඉල්ලීමත් මම මේ මොහොතේ කරමින් නැවතත් මෙම ගොවිතැන කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව පියවරෙන් පියවර ඔබ සියලු දෙනා වෙත ගෙන එනතුරු අදට සමුගන්නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.